are broke as marching to good. හෙලෝ යාළුවනේ, ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ උදේට ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන් රසමරස සෑන්ඩ්විච් රෙසිපි එකක්. ඇත්තටම අපිට දැන් තියෙන ලයිෆ් එක ටිකක් බිසි නේද? ඒ අතරේ සමහර දවස් තියෙනවා හිතේ හැටියට හරියට කෑමක් හදාගෙනවත් කන්න වෙලාවක් නැති දවස්. තමයි අද මං හිතුවේ සිම්පල් ටේස්ටි ඒත් හෙල්ති කෑමක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හරි යාළුවනේ, මේක හදන්න අපිට ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර තියෙන සිම්පල් දේවල් වලින්ම හදාගන්නත් පුළුවන්. ඇත්තටම මම පර්සනලි ෆීල් කරන දෙයක් තමයි අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ. පොඩි පොඩි මොමන්ට්ස් ටිකක් ඒවා තමයි අපිට සතුට දෙන්නේ. උදේට හොඳට කාලා හොඳ මූඩ් එකකින් දවස් ස්ටාර්ට් කරන එක ඒක ලයිෆ් එක චේන්ජ් කරනවා කියලා මට හිතෙනවා. ඔයාලටත් එහෙම හිතනවද? අපි හැමෝටම ඩ්‍රීම්ස් තියෙනවා, ගෝල්ස් තියෙනවා. ඒවා ෆලෝ කරන එක ගොඩක් වැදගත්. ඒත් ලයිෆ් එක එන්ජොයි කරන එක ඉම්පෝර්ටන්ට්. අපි හිතන්නේ හැපිනස් කියන්නේ බිග් අචීව්මන්ට් කියලා. ඒත් සම්ටයිම්ස් මේ වගේ පොඩි මොමන්ට්ස් අපිට රියල් සතුට දෙනවා. ඒ නිසා පොඩි පොඩි මොමන්ට්ස් එන්ජොයි කරන්න අමතක කරන්නත් එපා. කවදාවත් ඔයාලා හිතලා බලලා තියෙනවද අපිට සතුට ලැබෙන්නේ ලොකු දේවල් වලින්ද නැත්නම් පොඩි දේවල් වලින්ද කියලා? sometimes life එක slow කරලා moments ටික feel කරන්න. ඒක අපිට ගොඩක් වැදගත්. අපි හැමෝම busy නේද? එක්ක ෆෝන් එකේ, එහෙමත් නැත්නම් වැඩවල. ඒ අතරේ පොඩි break එකක් ගන්න. මට නම් හරිම ස්පෙෂල් ෆීල් එකක් දැනෙනවා චූටි චූටි මොහොතවල් වලින්. ලස්සන ජීවිතයක් කියන්නේ ලොකු ලොකු දේවල් වලින් හදපු එකක් නෙමෙයි. මේ වගේ පොඩි නිහතමානී මොමන්ට්ස් ටිකක් එකතු කරලා හදපු එකක්. මම නම් පර්සනලි හිතන දෙයක් තමයි රියල් හැපිනස් කියන්නේ අපි හිතන තරම් කොම්ප්ලිකේටඩ් දෙයක් නෙමෙයි. ඒ නිසා මම try කරනවා simple moments miss නොකරන්න. මොකද අන්තිමට අපිට මතක තියෙන්නේ simple moments ටිකක් විතරයි. තව අපි අනිත් අයත් එක්ක කම්පෙයාර් කර කර අපේ ලයිෆ් එක ගැන ඩවුට් කරනවා. ඒත් අපි හැමෝම යන්නේ ඩිෆරන්ට් පාත් එකක. ඒ නිසා කම්පෙයාර් කරන එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. just අපිට මේ තියෙන ලයිෆ් එක ස්ලෝ කරලා එන්ජොයි කරන්න අපි try කරමු. හරි යාළුවනේ, මේක තමයි අද මගේ easy breakfast sandwich recipe එක. ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයාලා තවත් බලන්න ඕනේ වීඩියෝස් මොනවාද කියලාත් කියන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න අමතක කරන්නත් එපා. ආයේ තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතෙක් take care and enjoy your life.